ඔයාලට ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ මෙන්න මේ ලස්සන ෆ්‍රොක් එක කොහොමද ලේසියෙන්ම මහගන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් මේකම මහන්න මම අරගෙන තියෙන්නේ කඩා හැලෙන මැටීරියල් එකක්. ඔයාලට මේක ඔයාලා කැමති ඕනෑම මැටීරියල් එකකින් මහගන්න පුළුවන්. 60 පල්ල රෙදියාර 2මාරක් 2.3 කාලකින් වගේ ඔයාලට මේ වගේ ලස්සන ගවුමක් මහගන්න පුළුවන්. මේ විදිහට වන් ස්ලීව් එකක් තමයි දාගෙන තියෙන්නේ. ෆ්ලැට් ස්කර්ට් එක තමයි මම මේකට අද දාගෙන තියෙන්නේ. ෆුල් ෆ්ලැට් ස්කර්ට් එක. ඒත් එක්කම ඉනට මෙන්න මේ වගේ පටියක් ගැට ගහන්න දාගෙන තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලත් ගොඩක් ආස වෙයි මේ ගවුම මහන්න. හරිම ලේසියෙන් මහන්න පුළුවන්. ඉතින් හරිම ලේසියෙන් කොහොමද මේක මහගන්නේ කියලා මම ඔයාලට කියලා දෙනවා. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම සාය කොටස කපන්න තමයි ලෑස්ති වෙන්නේ. සාය කපන්න මම රෙද්ද එලාගෙන තියෙන්නේ. රෙද්ද එලා ගන්න විදිය වලට පැහැදිලි වෙන්න මම කඩදාසියක රෙද්ද නවන විදිය ඔයාලට පෙන්නන්නම්. රෙදි කොටස දිගින් එහෙම නැත්නම් බලවාටිය පැත්තෙන් දෙකට නවලා පළල පැත්තෙන් නැවතත් දෙකට නමන්න. දෙකට නමලා මෙන්න මේ විදිහට කර්ණාකාර අතට නැවත නවන්න. එතකොට මෙතනටත් එන්නේ මේ වගේ තනි නැම්මක්. මෙතනට එනවා නැමි 3ක්. ඔයාලට පැහැදිලි ඇති මේක ෆුල් ෆෙයාර් ස්කර්ට් එක තමයි අපි දැන් කපා ගන්න හදන්නේ. ඔයාගේ ඉනවට 6න් බෙදලා එන පිළිතුර මෙන්න මේ මුල්ලේ ඉඳලා පාත් කරන්න. මට ලැබෙන පිළිතුර අඟල් 5යි. මං අන්නේ අඟල් 5 තමයි මෙන්න මේ විදිහට මුල්ලේ ඉඳලා ලකුණු කරන්නේ. මුල්ලේ ඉඳලා වටේටම ලකුණු කරලා එතන ඉනවට රේඛාව ඇඳ ගන්න. ඊළඟට ඔයාලට අවශ්‍ය සාය උසට අඟලක් හෝ අඟල් 1මාරක මැහුම් වාසි එකතු කරලා ඉන රේඛාව ඉඳලා පහළට වටේටම ලකුණු කරලා වාටිය රේඛාව ඇඳ ගන්න තියෙන්නේ. මෙතනදී ඔයාලා අඟලක් එකතු කරන්නේ ඉන වටේට මැහුම් වාසි භාගයයි වාටිය අල්ලන්න මැහුම් වාසි භාගයයි. ඔයා මැහුම් ඕලොක් කරලා වාටිය මහනවා නම් අඟලක මැහුම් වාසි එකතු කරන්න. එහෙමත් නැතිනම් ඔයා ඩබල් නමල වාටිය මහනවා නම් අඟල් 1මාරක මැහුම් වාසි එකතු කරන්න. මෙතනදී මම මේ විදිහට මගේ උසමින්ම අරගෙන ඒකට අඟලක මැහුම් වාසි එකතු කරලා වටේටම ලකුණු කරගෙන මම මේකේ ඕලොක් කරලා වාටිය මහන්න හිතාගෙන ඉන්න හින්දා මට අවශ්‍ය සාය උස අඟල් 24යි. මම ඒකට අඟලක් එකතු කරලා අඟල් 25ක් තමයි සාය උස විදිහට ලකුණු කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ මේ විදිහට ඉන රේඛාව හා වාටිය රේඛාව ඇඳගෙන මෙන්න මේ ආකාරයට කපා ගන්න. සාය කොටස කපාගෙන ඉවරුණාට පස්සේ මෙන්න මේ වගේ ෆුල් ෆෙයාර් ස්කර්ට් එකක් තමයි ඔයාලා කපාගෙන තියෙන්නේ. ඔයාලා මේක හරි මැදින් දෙකට වෙන් කරලා පළු දෙකකට වෙන් කර ගන්න. ඔයාලට මේක රෙදි කොටසෙම ඇඳ ගන්න පුළුවන්. ඒත් ඔයාලට ගොඩක් ලේසි මේක කඩදාසියක හදාගෙන රෙද්ද පිටපත් කරගන්න එක. ඔයාලටත් පැහැදිලිව පේන්න ඕන නිසා මම මේක කඩදාසියක ඇඳලා පෙන්නනවා. ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මේකේ 60 කොටස නිර්මාණය කරගන්න දී තමයි මම දැන් ඔයාලට පෙන්නන්නේ. මුලින්ම කරන්නේ ඇද ඇල්ල උඩින්ම රේඛාවක් ඇඳ ගන්නවා. මේ ඇඳ ගන්න මගේ උරහිස රේඛාව. උරහිස රේඛාවේ උරහිස මිම්ම දෙකට බෙදලා ලකුණු කරනවා. මට ලැබුණ පිළිතුර අඟල් 7යි. මගේ උරහිස 14යි. 14 දෙකට බෙදුනහම මට අඟල් 7ක් ලැබුණා. අන්නේ අඟල් 7 තමයි මම මේ උරහිස රේඛාවේ ලකුණු කරන්නේ. ඒ ලකුණු කරාට පස්සේ ඔයාලා එහෙම ඔයාලගේ රැගල් උස පාත් කරන්න ඕනේ. රැගල් උස විදිහට මම අද ගන්නවා උරහිස මිම්ම දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරපු මිම්ම. 7මාර මම මෙන්න මේ විදිහට මගේ රැගල් උස පාත් කරනවා. රැගල් උස කියන්නේ මොකක්ද, කොහොමද මේ රැගල් උස හරියටම ගන්න කියලා මම ඔයාලට වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් බලපු නැති කෙනෙක්ට පුළුවන් ඒ වීඩියෝ එක බලලා රැගල් උස සම්බන්ධව ඔයාලට තියෙන ගැටලු निराකරණය කරගන්න. ඊට පස්සේ අපි කරන්නේ මේ උරහිස රේඛාවේ තියෙන අඟල් 7ම මේ අපේ රැගල් රේඛාව. එහෙම නැත්නම් අපේ පපු රේඛාවේ ලකුණු කරලා පපු රේඛාව හා උරහිස රේඛාව යාවෙන්න ඇඳ ගන්නවා ලම්බක රේඛාවක්. කරන්න උරහිස් හැඩය පාත් කරනවා. උරහිස් හැඩය මම අද අඟල් 1.5ක් විදිහට පහත් කර ගන්නවා. උරහිස් හැඩය පහත් කරගෙන මෙන්න මේ නැම්ම පැත්තට මෙන්න මේ විදිහට උරහිස් ඇල රේඛාව ඇඳ ගන්නවා. ඊළඟට මෙන්න මේ ඇල රේඛාවේ සම්මත අඟල් 3ක් ලකුණු කර ගන්නවා. සම්මත අඟල් 3ක් ලකුණු කරගෙන මෙන්න මේ අඟල් 3 සිට පහළට තමයි අපි
ඉන දක්වා උස ලකුණු කරන්නේ. මත අඟල් 3 ඉඳලා 5ට මගේ ඉන දක්වා උසට අඟලක් එකතු කරලා ලකුණු කරනවා. මගේ ඉන උස 14යි. මම මේ තියෙන උසම ගන්නවා 14ට අඟලක් එකතු වුනහම 15 මම මේ විදිහට ලකුණු කරගන්නවා මේ තියෙන උසම. ඊළඟට ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ පපුව රේඛාව ඔයාලගේ පපුව වට 4ට බෙදලා මගේ පපුවට මේ අඟල් 36යි 36 4ට බෙදලා ඔයාලට මේ සඳහා මේ ටේප් එකෙන්ම ගණන් බෙදන්න කරන්න පුළුවන් 18යි 36 4ට බෙදුනහම අඟල් 9ක් තමයි පිළිතුර විදිහට ලැබෙන්නේ. අන්නේ පිළිතුර මෙන්න මේ පපු රේඛාවේ හරහට ලකුණු කරලා මම අද මැහුම් වාසි අඟලක් මේ සඳහා තියාගන්නවා. ඊළඟට ඔයාලා යන්න ඔයාලගේ ඉන රේඛාවට ඔයාගේ ඉන වටමින්ම ගන්න. වටමින්ම මගේ 30යි 34ට බෙදුනහම මට ලැබෙනවා අඟල් 7මාරක් විදිහට. මේ අඟල් 7මාර මම ඉන රේඛාවේ හරහට ලකුණු කරනවා. ලකුණු කරලා ඩාට් සඳහා මැහුම් වාසි අඟලකුත් අංශය සඳහා මැහුම් වාසි අඟලකුත් ලකුණු කරලා පපු රේඛාවේ ඉඳලා පපු රේඛාවේ මේ ලකුණු කරගත්ත තැන ඉඳලා ඉන රේඛාව ලකුණු කරගත්ත තැනට අංශය හැඩ කර ගන්න. ඊළඟට අපි මේකේ ඩාට් එක ඇඳ ගන්න විදිහ බලමු. ඔයාලා මේ තියාගත්ත මැහුම් වාසි අඟල ඇරලා ඉතිරි කොටසේ හරි මැද හොයාගන්න. හරි මැද ලකුණු කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අඟල් 4මාරක් විතර උස ඩාට් එකක් ඇඳ ගන්න. අඟල් 4මාරක් පමණ උස ඩාට් එකක් ඇඳ ගන්න. ඔයාලට මෙහෙම කරන්නත් පුළුවනි. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට අඟල් 4ක 4මාරක ඩාට් එකක් ඇති. දැන් මම මෙතන මේ අඟල් 4මාරක් තමයි ලකුණු කරගෙන තියෙන්නේ. ඔයාලට මෙන්න මෙහෙම ඩාට් එක ලකුණු කරන්නත් පුළුවන්. ඔයාලගේ පොයින්ට් දක්වා උස ගන්න මෙන්න මේ සම්මත අඟල් 3 ඉඳලා පල්ලෙහාට ඔයාගේ පොයින්ට් දක්වා උස ගන්න. මගේ පොයින්ට් දක්වා උස අඟල් 9මාරයි. එතකොට ඒකට අඟලක් එකතු කරලා ලකුණු කරන්න 10මාර විදිහට. එතකොට මට එන මෙන්න මේ වගේ තැනක්. ඒ විදිහට උනත් ඔයාලට මේ ඔයාලගේ පොයින්ට් දක් මේ ඩාට් එකේ උස තීරණය කරන්න පුළුවන්. පුංචි වෙනසක් තමයි වෙන්නේ. මේක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. අඟල් භාගේ දෙපැත්ත ලකුණු කරලා අඟලක ඩාට් එකක් ඇඳ ගන්න. ඊළඟට අපි දැන් බලමු මේක කිහිලිකට කොහොමද හදාගන්නේ කියලා. මෙන්න මෙතන උරහිස පාත් කරපු තැන ඉඳලා පපු රේඛාව දක්වා හරි මැද ලකුණු කරගන්න. ඊළඟ මැද ලකුණු කරගෙන එතන ඉඳලා අඟල් භාගයක් අතුලට ලකුණු කරගන්න. අඟල් භාගයක් අතුලට ලකුණු කරගෙන මෙන්න මේ උරහිස් හැඩ වෙන තැන ඉඳලා පහළට මේ වගේ ඇල රේඛාවක් අඳින්න. එතන ඉඳලා ඉහළට අඟලක් ලකුණු කරන්න. මෙන්න මේ ආකාරයට අඟලක් ලකුණු කරලා මෙන්න මේ ඇල රේඛාවෙන්ම එන විදිහට ඔයාලා කිහිලිකට ඇඳ ගන්න. මේ ඇඳගත්තු ඔයාලගේ ඉදිරිපස කිහිලිකට. එතකොට පිටුපස කිහිලිකටත් මේත් එක්කම ඇඳගමු. පිටුපස කිහිලිකට ඔයාලා ඇඳ ගන්න මේ විදිහට. පිටුපස කිහිලිකට ඔයාලට පුළුවන් මෙන්න මේ කෙලින් රේඛාවේ එන විදිහටම මෙන්න මේ විදිහට මෙතන කර්ව් ෂේප් එක හදාගන්න. ඔන්න ඔය ආකාරයට පිටුපස කිහිලිකට. මම මේ කොළ පාටින් ඇඳලා තියෙන පිටුපස කිහිලිකට. ඊළඟට එන්න ඔයාලා කර නිර්මාණය කරගන්න. අඟල් 4ක විතර කරපල්ලක් ඕනම කෙනෙක්ට ඇති. ඔයාලා කැමැත්ත අනුව මේක අඩු වැඩි කරගන්න පුළුවන්. ලකුණු කරලා ඔයාලා කර ගැඹුරු ලකුණු කරගන්න. මෙතනදී ඔයාලට පුළුවන් කර ගැඹුරු ලකුණු කරනකොට ඔයාලා මෙතන කර ගැඹුරු ලකුණු කරනකොට ඔයාලට මේ මෙන්න මේ වගේ ෂේප් එකකට ඔන්න ඔහොම කෙලින්ම නැතුව දැන් මෙහෙම කෙලින්ම හිටින්නේ නැතිව ටිකක් මෙන්න මේ වගේ ඇන්ගල් හැඩයකට යනවා නම් මෙන්න මේ වගේ හැඩයකට යනවා නම් මෙහෙම නම් මේක කෙලින්ම තියෙන්නේ. එතකොට ඔයාලා ලකුණු කරගෙන තියෙන ඔයාලගේ මේ පපු රේඛාවම දක්වා තමයි ලකුණු කරගෙන තියෙන කර ගැඹුර. මේ වගේ ටිකක් ඇන්ගල් විදිහට යන්න ඕන නම් ඔයාලා මෙන්න මීට වඩා ටිකක් උඩ කර ගැඹුරක් තමයි මෙහිදී ලකුණු කරගන්න ඕනේ. ඕනම කෙනෙක්ට අඟල් 6මාරක අඟල් 6මාරක 6ක වගේ කර ගැඹුරක් ඇති. මම අද මගේ කර ගැඹුර ලකුණු කරනවා අඟල් 6යි කාලක් මම ලකුණු කරගන්නවා මගේ කර ගැඹුර විදිහට. ඔයාලට එකපාර අඳින්න බැයි නම් ඔයාලට පුළුවන් ඔයාලා මේ ලකුණු කරගත්ත ලක්ෂ හරහා මෙන්න මේ විදිහට පොඩියට කොටුවක් ඇඳගෙන එතන ඔයාලා රවුම් කරක් ඇඳ ගන්න තියෙන්නේ. රවුම් කරක් ඇඳ ගන්න. රවුම් කරක් ඇඳ ගන්න.
මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා මේ ආකාරයේ රවුන්ඩ් කරක් ඇඳ ගන්න. ඇඳගෙන ඔයාලා කරන්න ඕනේ මේක කපා ගන්න එක. ඔයාලා කපනකොට පිටිපස්ස කරෙන් පිටිපස්ස කිහිලි කටෙන් කපා ගන්න. මම මෙතනදී යන පුංචි දෙයක් කරනවා. ඔයාලත් මේ දේ ඔයාලගේ ඇඳුමේ බ්ලොක් එකේ කරගන්න. මේ උරහිසේ මෙන්න මෙතන තියෙනවා පොඩි පාත් වීමක්. දැන් බලන්න මේ ටේප් මේ තිබ්බහම දැන් මෙතන පාත් කරලා තියෙනවානේ. ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. මෙන්න මේ ඇල ගතිය ටිකක් කෙලින් කරගන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ විදිහට චුට්ටක් මෙතන කෙලින් කරලා කරගන්න. ඔයාලට උරහිස් වැටෙනවා වගේ ප්‍රශ්නයක් තිබ්බොත් මේ විදිහට කෙලින් කපා ගත්තාම ඔයාලගේ උරහිස් වැටෙන්නේ නැතුව මහ ගන්න පුළුවන්. ඔයාලට පැහැදිලි ඇති. ඔයාලගේ උරහිසේ මෙන්න මෙතන එන්ඩ් එක තියෙනවානේ. එතන එන්ඩ් එකේ ඉඳලා කර පැත්තට මෙන්න මේ බෑවුම ඔයාලා කෙලින් කරලා කපා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් අපේ වැඩ ඉවරයි. අපි දැන් මේක දිග අරගමු. ඊළඟට ඔයාලා කරන්න ඕනේ ඔයාලට පේනවා ඇති. දැන් ඔයාලා මෙන්න මෙතනනේ ඔයාලගේ කරේ හරි මැද වෙන්නේ මෙන්න මෙතන ඔයාලගේ කරේ හරි මැද තමයි මේ තියෙන්නේ. ඔයාලගේ කරේ හරි මැද. හරි මැද ඉඳලා ඔයාලගේ මේ කිහිලි කටේ මෙන්න මෙතන එන්ඩ් එක මෙන්න මෙතනට මෙන්න මේ කර හැඩය ඇඳ ගන්න එකයි කරන්න ඕනේ. ඇයි පුතේ? මොනවාද? ජෝනේ ආයෙත් ජෝ දෙන්නේ. පුතාට ජෝති බහක් ආවද? ඔයාලට ඔය පේන විදිහට කිහිලි කටේ අවසානෙටම මේක හැඩ කරගන්නත් පුළුවන්. එතකොට ඔයාලගේ කිහිලි කට ගොඩක් විවර වෙන්නේ නැහැ. ඔයාලට මෙහෙම කරන්නත් පුළුවන්. මේ කිහිලි කටේ ඉඳලා පහළට අඟල් 1/2 විතර පාත් කරලා අඟල් 1/2 හරි එහෙම නැත්නම් ඒ අතර ප්‍රමාණයක් හරි පහත් කරලා මේ කිහිලි කට තා චුට්ටක් පාත් කරලා අඳ ගන්න පුළුවන්. උඩරිම අඟල් 1/2 විතර පාත් කරන්න. මම මේ වගේ චුට්ටක් ඔයාලට හැඩ කරලා පෙන්වුවේ වෙන පාටකින් ඔයාලට තේරුම් ගන්න. ඉතින් මම අද මේ කළු පාටෙන් ඇඳගෙන කිහිලි කටෙන්ම තමයි මම මේක හැඩ කරගන්නේ. මොකද මම කැමති නැහැ ගොඩක් අත යට ඕපන් එක තියාගන්න. ඉතින් මම මේ විදිහට කපනකොට මගේ මේ බ්ලොක් එකේ මෙන්න මේ කොටස කැපිලා ඉවත් වෙනවා. ඔයාලට පැහැදිලි මෙන්න මේ කොටස කැපිලා ඉවත් වෙනවා. ඊළඟට ඔයාලා මේ අතේ මෙන්න මේ අත පටන් ගන්න තැන තියෙන කිහිලි කටේ කර්ව් එක ඉවර වෙලා මෙන්න මේ L හැඩය පටන් ගන්න තැනින් පොඩි මාක් එකක් දාගන්න. ඒ මාක් එක දාගන්නේ අපි ඒ දාගන්න මාක් එකේ ඉඳලා තවත් අඟල් 1/2 2ක් ඇතුළට තමයි අපි මෙතනින් අත්පටියක් එහෙම ඇල්ලුවොත් අල්ලගන්නේ. මම අද මේකේ එක පැත්තකට අත්පටියක් අල්ල ගන්නවා. අත්පටියක් නැතු වුණත් ඔයාලට මේක තියාගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන මම මේ මාක් එක දාගන්නේ කිහිලි කට පටන් ගන්න තැනින් මෙන්න මෙහෙම මාක් එක දාගන්නවා. අන්නේ මාක් එකේ ඉඳලා ඇතුල් පැත්තට තමයි මම අඟල් 1/2 2ක් ලකුණු කරලා මගේ අත්පටිය අල්ල ගන්න තැන මෙන්න මේ විදිහට මාක් එකක් දාගන්නේ. ඔයාලා අත පටන් ගන්න තැනට මාක් එක දාලා පටි කොටස ඇල්ලුවොත් පටි කොටස නීට් එකට හිටින්නේ නැහැ. කිහිලි කට පැත්තට බරව යනවා. ඒක නිසා මෙන්න මෙතනින් නෙවෙයි පටිය අල්ලන්නේ. මම දෙවනියට ඇඳගෙන තියෙන රේඛාවෙන් තමයි පටි කොටස අල්ලගන්නේ. මේ විදිහට හැඩ කරගත්තට පස්සේ මම දැන් මෙන්න මේ කොටස කපලා අයින් කරගන්නවා. ඔයාලට පැහැදිලි වෙන්න තමයි මම අර අත්පටිය යන තැන මේ විදිහට ඇඳගත්තේ. මෙන්න මේ කොටස කපලා අයින් කරගන්නවා. මම මේ කොටස ගන්න ඔයාලට මේ පැහැදිලිව මේක තේරුම් කරන්න ඕන නිසා ඔයාලා මෙතන අල්ලන අත්පටිය උස තීරණය කරන්න ඕනේ. මේ මං කපන ලයින් එක තියෙන්නේ. අන්නේ කපන ලයින් එකේ දිග වගේ දෙගුණෙකුත් මැහුම් වාසි අඟලකුත් එකතු කරලා අත්පටිය හදාගන්න. අපිට මේකෙන් කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. බ්ලොක් එක මේ විදිහට දෙකට නවලා මෙන්න මේ අංශය පැත්තෙන් උඩට අඟල් භාගයක් උස්සලා අපි ඩාට් එක දක්වා මෙතන ඉන රේඛාව හැඩ කර ගන්නවා. එතකොට අපි ඩාට් එක මැහුවට පස්සේ ඉනේ දෙපැත්තේ එල්ලෙන ස්වරූපය නැති වෙනවා. මෙන්න මේ විදිහට අංශය උස්සලා ඉන රේඛාව ඇඳගත්තාම ඇඳගෙන අන්නේ ඉන රේඛාවෙන් තමයි අපි ඉන රේඛාව කපන්න ඕනේ. මේ විදිහට කපලා ඒ කොටස ඉවත් කරගන්න.
දැන් අපේ වැඩ ඉවරයි. දැන් අපි බලමු මේ කොටස පාවිච්චි කරලා කොහොමද අපි රෙද්ද මත කපා ගන්න කියලා. සාය කොටස කපා ගත්තට පස්සේ ඉතිරි වෙන රෙදි කොටස් වලින් අපි දැන් අපේ 60 කොටස කපමු. ඉතිරි රෙදි කොටස මම මේ විදිහට එලාගෙන තියෙනවා. හොඳ පිට හිටින තමයි එලාගෙන තියෙන්නේ. එහෙම එලාගෙන මෙන්න මේ අපි හදාගත්ත බ්ලොක් එක රෙද්ද මත තියලා රෙදි අපත යන්නේ නැති විදිහට රෙද්ද මත මේක තියාගන්න. තියලා ඔයාලට කපා ගන්න පහසු වෙන්න බ්ලොක් එක වටේටම පින් කරගන්න. රෙදි කොටස් තියනකොට එකම පැත්තට තියන්න එපා. හැම වෙලේම තියනකොට හොඳ පිට තියන්න. එහෙම නැත්නම් කන පිට තියන්න. ඔයාලා නැතුව මේ රෙදි කොටස් හරි විදිහට තියලා කපා ගත්තේ නැත්නම් පළු දෙකම එකම අතට කැපෙන්න පුළුවනි. මේ විදිහට පින් කරගත්තට පස්සේ වටේටම රෙදි කොටස කපා ගන්න. කපාගෙන ඉවරුණාට පස්සේ අපි මෙන්න මේ ඩාට් එක හැම පැත්තෙම ලකුණු කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඩාට් එක මම කඩදාසියෙත් පළු දෙකේම ලකුණු කරගත්තා. ලකුණු කරගෙන ඒ ඩාට් හතරම මම පළු දෙකේ ඇඳ ගන්නවා. ඩාට් හතර ඇඳ ගන්න. එතකොට ඔයාලට මහ ගන්න ලේසි. මේ විදිහට ඩාට් එක ළඟින් කට් මාක් එකක් දාලා මම ඩාට් එකේ උස විතරක් ඇඳුමට පිටපත් කරගන්නවා. සම්පූර්ණ ඩාට් එක අඳින්න අවශ්‍ය නැහැ. ඔයාලට ඕනේ වම් අතටද දකුණු අතටද මේක කියලා තීරණය කරන්න. මේක ෆ්‍රන්ට් එක විදිහට ගත්තොත් ඔයාලට ස්ලීව් එක දාන්න පුළුවන් ඔයාලගේ වම් අත පැත්තට. ඔයාලා මේක ෆ්‍රන්ට් එක විදිහට ගත්තොත් ඔයාලට ස්ලීව් එක දාන්න පුළුවන් ඔයාලගේ දකුණු අත පැත්තට. ඒක ඔයාලා තීරණය කරන ඔයාලට වම් පැත්තට දකුණු පැත්තට අත එන්න ඕනේ කියලා තීරණය කරලා ඔයාලා මුලින්ම ඔයාලගේ බෑක් පළුව අයින් කර ගන්න. මම අද මගේ ස්ලීව් එක දාගන්නේ මගේ වම් අත පැත්තට. මගේ ස්ලීව් එක මම දාගන්නවා මගේ වම් අත පැත්තට. ඒක නිසා මගේ ෆ්‍රන්ට් එක වම් අත පැත්තට දාගන්න නිසා මම මගේ බෑක් කොටස විදිහට තමයි මම මගේ මෙන්න මේ පළුව අයින් කරගන්නේ. මෙන්න මේ පළුව මගේ බෑක් පළුව විදිහට මම අයින් කරගන්නවා. ඒකේ මම මෙතන මට පැහැදිලි වෙන්න B අකුරෙන් සටහනක් දාගෙන තියෙනවා. බෑක් පැස් වල මේ ෆ්‍රන්ට් පළුව ගන්න. ෆ්‍රන්ට් පළුව අරගෙන වල මේකේ කිහිලි කටේ වෙනස්කම සිද්ධ කරගන්න ඕනේ. කිහිලි කට නිර්මාණය කරගන්න ඔයාලා ගන්න ඔයාලගේ බ්ලොක් එක. බ්ලොක් එක අරගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ ඉදිරිපස කිහිලි කටේ ඔයාලා මෙන්න මේ හදාගත්ත හැඩය මේ විදිහට කපලා ඉවත් කරගන්න. ඉවත් කරගෙන ඔයාලට පුළුවන් අන්නේ කිහිලි කට හැඩය මෙතන නිර්මාණය කරගන්න. මේ විදිහට 60 කොටස කපා ගත්තට පස්සේ අපි දැන් බලමු අත කොහොමද කපා ගන්න කියලා. අත කපා ගන්න මම කරන් රෙදි කොටසේ නැම්මට එලාගෙන මම මෙතන මුලින්ම ඇදහැරලා යටින්ම රේඛාව අඳින මේ මගේ වාටිය රේඛාව තමයි ඇඳගන්නේ. ඇඳගෙන එතන ඉඳන් ඉහළට මම ලකුණු කරනවා මට අවශ්‍ය අත උසෙන් බෑන්ඩ් උස අඩු කරලා එන ගානට අඟලක් එකතු කරලා මම ලකුණු කරනවා මට ආවේ 15යි අඟලක් එකතු කරලා මම 16ක් ලකුණු කරනවා 16ක් ලකුණු කරපු තැන ඉඳලා පහළට මම සම්මත අඟල් 4.5 පහත් කරනවා ඊළඟට ඒ තැන් හරහා හරස් අතට රේඛා ඇඳ ගන්නවා අත උස ලකුණු කරගත්ත තැන රේඛාව ඉඳලා ඉහළට මම තව අඟල් දෙකක් ලකුණු කරනවා මේ ලකුණු කරන්නේ අතේ උර හිසෙට එන රැලි සකසා ගැනීම සඳහා ඊළඟට මෙන්න මේ වාටිය රේඛාවේ අපි අතේ අග වටමින්මට අඟල් 6ක් එකතු කරලා ඒක දෙකෙන් බෙදලා ලකුණු කරනවා මගේ අත අග වට අඟල් 8යි ඒකට අඟල් 6ක් එකතු වුනහම අඟල් 14යි මං අන්නේ අඟල් 14 තමයි දෙකට බෙදලා අඟල් 7ක් විදිහට මේ රේඛාවේ ලකුණු කරන්නේ. ඒ ලකුණු කරගත්ත තැන ඉඳලා අංශක 30ත් 40ත් අතර ඇලයකට මම ඒ රේඛාව රැගල් රේඛාව දක්වා මෙන්න මේ විදිහට යා කර ගන්නවා. අංශක 90ටත් නෙවෙයි අංශක 45ටත් නෙවෙයි අංශක 30ත් 40ත් අතර වගේ පොඩි ඇලයකට මම ඒක අත උඩට යා කර ගන්නවා. අපි අඟල් 4.5ක් පාත් කරපු රේඛාව දක්වා ඊළඟට අපි අතේ නියම උස ලකුණු කරගත්ත තැන ඉඳලා අඟල් 4.5ක් පාත් කරපු තැනට මේ විදිහට ඇල රේඛාවක් ඇඳලා
සමාන කොටස් දෙකකට බෙදා ගන්නවා. බෙදාගෙන ඔයාලේ දෙකට මැදින් බෙදාගත්ත ලක්ෂය ආකර ගන්න ඔයාලා අඟල් දෙකක් ඉහළට ලකුණු කරේ රැලි සඳහා අන්න එතන ඉඳලා මෙන්න මේ වගේ ඔයාලා ලකුණු කරගන්න ඔයාලා හරි මැදින් අත දෙකට බෙදපු තැනට ඊට පස්සේ ඉතිරි කොටසේ අඟල් කාලක් විතර යටට යන්න මේ විදිහට ඇඳ ගන්න. අත් කොටස ඇඳගත්තට පස්සේ අපි දැන් මේක කපා ගමු. එක ස්ලීව් එකක් දාන නිසා ඔයාලට මේ වගේ අත් කොටස් එකයි ඕන වෙන්නේ. අත් කොටස කපාගෙන අතේ මුදුනින් වගේම අතේ මෙන්න මෙතන හරි මැද්දෙන් කට් මාක් දෙකක් දාගන්න. අත මැහෙන්නේ මෙන්න මේ උඩ හිස්සෙන් රැලි වෙලා මෙන්න මෙතනත් රැලි කීපයක් ඇවිල්ලා බෑන්ඩ් එකක් අල්ල ගන්නවා. මම මේ කපා ගන්නේ අතේ යට බෑන්ඩ් එක පළල වෙන්න ඕනේ. ඔයාට අවශ්‍ය බෑන්ඩ් උස දෙකෙන් ගුණ කරලා අඟලක් එකතු කරපු මිම්ම. මෙතන දිග වෙන්න ඕනේ. අතේ අවසාන අගවටට අඟල් දෙකක් එකතු කරපු මිම්ම. එහෙම නැත්තම් ඔයාලා මේ වගේ පටි කොටසක් කපලා තියාගෙන අපිට මහ ගන්නකොට උනත් ඒක හදා ගන්න පුළුවන්. සේරම කොටස් ටික කපා ගත්තට පස්සේ ෆ්‍රොක් එකේ උඩු කොටසේ කර මහ ගන්න ඔයාලා මෙන්න මේ වගේ පේපර් ස්ටිප් කොටස් දෙකක් කපා ගන්න. පේපර් ස්ටිප් කොටස් දෙක අඟලට අඟල් 1.5 වගේ කපා ගන්න. ඊට පස්සේ පේපර් ස්ටිප් එක අලවන්න ඕලා මැටීරියල් එකනොත් කොටස් දෙකක් කපා ගන්න. ස්ටිප් එකේ දිලිසෙන පැත්ත මෙන්න මේ විදිහට තියලා මේක හොඳට අයන් කර ගන්න ඕනේ. ස්ටිප් එක තියනකොට අඟල් භාගයක් විතර පල්ලෙහාට කරලා තියන්න කරට අල්ල ගන්න පහසු වෙන්න. මෙන්න මේ විදිහට තියලා ඔයාලා මේක පේපර් ස්ටිප් එක ඇලවෙන්න අයන් කරගන්න. අයන් කරලා මම නම් කරේ මේක යටින් ඕවර්ලොක් කරගත්ත එක. මේ විදිහට ස්ටිප් කොටස් දෙකත් හදා ගන්න. මුලින්ම ඔයාලා කරන්න ඕන ඔයාලගේ ස්ලීව් එකේ එන්නේ නැති පැත්ත. ඒ කියන්නේ පටි කොටස එන පැත්තේ පටිය මහ ගන්න එක. මේ විදිහට ඔයාලා කපාගත්ත රෙදි කොටස හොඳ පිට හිටින දෙකට නවලා අඟල් භාගෙට මැහුමක් මහන්න. මහලා 60 කට්ටක් හරි එහෙම නැත්නම් නියනක් හරි ආධාරයෙන් ඔයාලා මේක අනිත් පැත්ත හරව ගන්න. මම මේ විදිහට 60 කට්ටක් ආධාරයෙන් මේක අනිත් පැත්ත හරව ගන්නවා. හොඳ පිට පැත්ත හරවගෙන ඔයාලට පුළුවන් මේක වටේට අවශ්‍ය නම් අවුට්ලයින් මහ ගන්න. එහෙම නැත්නම් මේක හොඳට අයන් කර ගන්න. මම මේ විදිහට වටේම අවුට්ලයින් මහ ගන්නවා. ඊළඟට එක 60 කොටසක් අරගෙන ඔයාලා අත්පටිය අල්ල ගන්න තැනින් දාගත්ත කට් මාක් එක තියෙනවානේ. අන්නේ කට් මාක් එකට මෙන්න මේ විදිහට පටි කොටස තියලා ටැග් එකක් දාගන්න. 60 කොටසේ හොඳ පිටට පේසිමේ හොඳ පිට තියලා මේ විදිහට පින් කරගන්න. එතකොට ඔයාලට මහ ගන්න ලේසි. පින් කරගෙන ඔයාලා තියාගත්ත අඟල් භාගෙන් කරවට මහගෙන යන්න තමයි තියෙන්නේ. ඊළඟට මහගත්ත නූල කැපෙන්නේ නැති වෙන්න මේ විදිහට කරවටේට කට් මාක් දාගෙන මේ සීම් එක පේසිම පැත්තට හරවලා ළඟින්ම අවුට්ලයින් එකක් මහ ගන්නවා. මේ අවුට්ලයින් එක මහ ගත්තාම ඔයාලට පේසිම ලේසියෙන්ම අනිත් පැත්තට හරව ගන්න පුළුවන්. ඊට පස්සේ පේසිම කණපිට පැත්තට හරවලා මේ විදිහට අවුට්ලයින් එකක් මහ ගන්න. අවුට්ලයින් එක අවශ්‍ය නැත්නම් ඔයාලට පුළුවන් මේක මේ විදිහට තියලා හොඳට අයන් කරගන්න. ඔයාලට පේනවද මේ විදිහට තමයි මහල ඉවරුණාට පස්සේ පේන්නේ මේ විදිහට මම පේසිම ඕලොක් කරගෙන තියෙනවා. ඊළඟට කරන්න ඕනේ ඔයාලා ලකුණු කරගත්ත ඩාට් මහ ගන්න එක. ඩාට් මහනකොට නූල ටිකක් තියලා කපන්න. එතකොට ඩාට් ලෙහිලා යන්නේ නැහැ. ඩාට් දෙකම මහ ගන්න මේ විදිහට. ඊළඟට ඔයාලා කරන්න ඕනේ අනිත් පළුව අරගෙන ඔයාලා අත්පටිය සම්බන්ධ වෙන්න ඕන විදිහ තැන කට් මාක් එකක් දාගත්තනේ. අන්නේ කට් මාක් එකට මෙන්න මේ විදිහට සම්බන්ධ කරන්න. සම්බන්ධ කරලා අර කලින් පේසිම අල්ලගත් ආකාරයටම අල්ලගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්න ඕනේ. එතකොට ඔයාලට පැති මාරු වෙන්නේ නැතුව පටි ඇඹරෙන්නේ නැතුව අල්ලගන්න පුළුවන්. පැහැදිලි නේද? ඊට පස්සේ ඔයාලා කලින් පළුවේ කරා වගේම පේසිම පැත්තට හරවලා අවුට්ලයින් එකක් මහ ගන්නවා. මහගෙන උඩිනුත් අවුට්ලයින් එකක් මහ ගන්නවා.
මහලා කලින් පළුවේ වගේම ඒකෙත් ඩාට් මහ ගන්න. මේ විදිහට 60 කොටස් දෙකම හදාගත්තට පස්සේ ඔයාලා කරන්න ඕනේ හොඳ පිට තියලා උරහිස මහ ගන්න. උරහිස මහන කොටස වීඩියෝ වෙලා නැහැ. මේ විදිහට උරහිස අඟල් භාගෙට මහලා ඒකත් ඕවර්ලොක් කරගන්න. ඊළඟට අපි බලමු මේකේ අත අල්ලගන්නේ කොහොමද කියලා. අත් කොටස ගන්න. අත් කොටස උඩින් හරි මැද්දෙන් කට් මාක් එකක් දාගත්ත. එතන ඉඳලා දෙපැත්තට අඟල් දෙක ලකුණු කරලා මෙන්න මේ උඩු කොටස රැලි කරගන්න. ඊට පස්සේ අතේ අගවට ඔයාලා හරි මැද්දෙන් කට් මාක් එකක් දාගත්තේ. අන්නේ කට් මාක් එකේ ඉඳලා දෙපැත්තටත් ඔයාලා සමානව ලකුණු කරලා අතේ මෙතන හරි මැද්දෙනුත් ඔයාලා රැලි ටිකක් දාගන්න ඕන. මේ දාන ප්‍රමාණය වලට මෙහෙම තීරණය කරන්න පුළුවන්. ඔයාලගේ අතේ අග පයිපින්නේ කොටස මේ තියෙන්නේ. මෙන්න මේ වැඩි කොටස තමයි මෙතනට රැලි වෙන්න ඕනේ. හරි මැද්දට. රැලි කරලා අර පයිපින් එකේ ගානට අත අගවට හදා ගන්නයි ඕන. මෙන්න මේ විදිහට මම රැලි කරා. රැලි කරලා බලන්න ඔයාලගේ පයිපින් කොටස අල්ල ගන්න පුළුවන්ද? ඇතිද මදිද කියලා ඕන් ගානට තියෙනවා. අපි බලමු දැන් මේක අල්ල ගන්න විදිහ. අත් කොටසේ කන පිට ගන්න. කන පිට අරගෙන පයිපින් එකේ හොඳ පිට තියන්න. කන පිටට හොඳ පිටයි තියන්නේ. හොඳ පිට තියලා අඟල් භාගෙට මූට්ටු කරන්න. මූට්ටු කරලා මේ විදිහට අවුට්ලයින් එකක් මහ ගන්න. එතකොට ඔයාලට පයිපින් එක එහා පැත්තට හරව ගන්න ලේසි. ඊළඟට අත් කොටසේ හොඳ පිට පැත්ත හරවගෙන මෙන්න මෙතනින් අඟල් භාගයක් ඇතුළට නවලා මෙන්න මෙතන ඔයාලා මහගත්ත නූල වැහෙන්න පයිපින් කොටස තියලා මහ ගන්න තියෙන්නේ. හරිම ලේසි. හරිම ලස්සන අතක් තමයි මේක. ඔයාලත් මහලා බලන්න. අත මහගෙන ඉවරුණාට පස්සේ පේන්නේ මේ විදිහට. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක අල්ල ගන්න 60 කොටසට. අත් කොටස හොඳ පිට තියලා තමයි අපි අල්ලගන්නේ. ඔයාලා රැලි කරගත්ත කොටස තියෙනවනේ. අන්න ඒ රැලි ටික ඔයාලගේ ෆ්‍රන්ට් පළුවට ටිකක් බර වෙන්න තියන්නේ. ඒ කියන්නේ අඟල් භාගයක් විතර ෆ්‍රන්ට් පළුවට බර කරලා තියලා මැද ඉඳලා දෙපැත්තට අත අල්ලගෙන යන්න. අත අල්ලන්න කලින් ඔයාලට බලන්න පුළුවන් ඔයාලා අත උඩින් රැලි කරගත්තට පස්සේ මේ කිහිලි කටට අතේ කිහිලි කට සමාන වෙනවද අල්ලගන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම බලලා අතට රැලි වැඩි නම් රැලි කඩලා උඩින් අඩු කරගන්න. අත් කොටසේ කිහිලි කට ලොකු වෙලා කියන්නේ ඇඳුමේ කිහිලි කටට වඩා වැඩි වුණොත් අතට තව රැලි ටිකක් එකතු කරගන්න. අත් කොටසේ මැහුම අනිවාර්යයෙන්ම ඩබල් මහ ගන්න. මහලා අත් කොටසත් ඕවර්ලොක් කරගන්න. ඔයාලට පේනවා රැලි ටික ගානට බැලන්ස් කරගත්තාම අත කිසිම ගැටලුවක් නැතුව අල්ල ගන්න පුළුවන්. හැම වෙලාවෙම අතට දාන රැලි අතේ උරහිස් මූට්ටුව ළඟින් තමයි ඔයාලා දාන්න ඕනේ. එතකොට තමයි අත හොඳට උඩින් පෆ් වෙලා හිටින්නේ. දැන් උඩු කොටසේ වැඩ ඉවරයි. දැන් අපිට තියෙන මේකට සාය කොටස් දෙක අල්ල ගන්න. ඔයාලා කපාගත්ත සාය කොටස පළු දෙකකට වෙන් කරගත්තනේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඉස්සරහා පළුවටයි පිටිපස්සේ පළුවටයි වෙන වෙනම සාය කොටස් දෙක අල්ල ගන්න. හොඳ පිට තියලා අල්ලගෙන යන්න. සාය කොටස් දෙකම මහලා ඕවර්ලොක් කරගෙන තියෙන්නේ. අපිට දැන් තියෙන්නේ මේකේ සයිඩ් සීම් එක මහ ගන්න. සයිඩ් සීම් එක මහනකොට මම අඟලක මැහුම් වාසි තමයි තියාගත්තේ. ඔයාලට ඕන නම් ආයෙත් මෙෂර්මන්ට් එක ඩබල් චෙක් කරගන්නත් පුළුවන්. මම අතේ අග වට දෙකට බෙදලා එන මිම්මෙන් තමයි මේ සයිඩ් එක මහගෙන මම අඟලක මැහුම් වාසිනේ තියාගත්තේ. අන්නේ අඟලට හැඩ කරගෙන මහ ගන්නවා. මෙන්න මේ අතේ සීම් එක පහළ පැත්තට තමයි අපි තියාගන්නේ. ඒ වගේම ඉනේ සීම් එක තියාගන්නේ අපි උඩු අත පැත්තට. මේ විදිහට තියලා තමයි අපි අංශය මහගෙන යන්නේ. අත තියෙන පැත්තේ අංශය තමයි මම මුලින්ම මහගන්නේ. මේ මැහුමත් මම ඩබල් මහ ගන්නවා. මහගෙන ඕවර්ලොක් කරගන්නවා. මේ පැත්තේ සයිඩ් එක මහවගේ අංශයට තමයි ෂිපර් එක අල්ලගන්නේ. ඒක නිසා ඉනේ ඉඳලා අඟල් දෙකක් විතර පල්ලෙහෙන් මාක් එකක් දාගන්න. දාලා එතනින් පහළට තමයි ඔයාලා මූට්ටු කරගෙන යන්නේ. මේ විදිහට අපි ෂිපර් එක අල්ලගන්න තමයි
මේ පැත්තේ විවරය හදාගෙන තියෙන්නේ. මම අද මේ ගවුමට ෂිපර් එකක් අල්ලන්නේ නැහැ. මොකද අපි ෂිපර් එකක් ඇඳුමකට අල්ලන්නේ ඒක ඇඳුම අඳින්න පහසු වෙන්න. ඒත් සමහර අයට පපුව සහ ඉන අතර ලොකු වෙනසක් නැති වුනහම අපිට පුළුවන් ෂිපර් එකක් නැති උනත් ඇඳුමක් අඳින්න. ඉතින් මම අද මේකට ෂිපර් එකක් අල්ලන්නේ නැහැ. ඔයාලා මේ විදිහට මහගෙන ෂිපර් එකක් අල්ලනවා නම් ඔයාලා මෙතනට අනිවාර්යෙන් ඉන්විසිබල් ෂිපර් එකක් අල්ලගන්න. කලින් වීඩියෝ වල මම ඔයාලට ඉන්විසිබල් ෂිපර් අල්ලන විදිය කියලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ වීඩියෝස් බලලා පුළුවන් ෂිපර් එකක් අල්ලගන්න. එහෙම නැත්නම් ඔයාලට මෙහෙම කරන්නත් පුළුවනි. ඔයාලට පුළුවන් ඔයාලා අඟලක මැහුම් වාසිනට තියාගත්තනේ. ඒ අඟලේ මැහුම් වාසිය මෙතන අඟල් භාගයට හැඩ කරලා ඉන ටිකක් ලූස් එකට තියලා ඉනට පටියක් බැඳලා පටියෙන් ඉන හිර කරගන්නත් පුළුවනි. මම දැන් ඔයාලට පේන්න තමයි මෙහෙම මහලා පෙන්නේ. මම නැවත මේ පැත්තේ අංශය කේලි කටේ ඉඳලා මේ මම මහගත්ත තැනට මහගෙන එනවා. මොකද මම ෂිපර් එකක් අල්ලන්නේ නැති නිසා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේකේ වාටිය මහගන්න. හෙම් ෆුට් එක භාවිතා කරලා හරි එහෙම නැත්නම් එකපාරක් නවලා මහගෙන නැවත පාරක් ඔයාලා මෙහි විදිහට දෙපාරක් මහලා හරි එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මේක ඕලොක් කරලා එකපාරක් නවලා වාටිය මහගන්න. ඉතින් ඔයාලට කැමති විදිහකට මේක මහගන්න පුළුවන්. මම අද වාටිය ඕලොක් කරලා එකපාරක් නවලා මේ විදිහට මහගන්නවා. ඊළඟට ඔයාලට අවසාන වශයෙන් කරන්න තියෙන මේ උරහිසේ සීම් එක පිටිපස්ස පළුවට හිටින්න මෙන්න මේ විදිහට තියලා පුංචි ටැග් එකක් දාගන්න. පිටිපස්ස පළුවට තමයි අපි උරහිසේ සීම් එක හරවන්නේ. දැන් ඉතින් අපේ ගවුමේ වැඩ ඉවරයි. තා චූටි වැඩක් කරන්න තියෙනවා. ඔයාලට ඕන නම් පුළුවන් මේකේ ඉනට පටියක් අල්ලගන්න. පටිය අල්ලනකොට අත තියෙන පැත්තට නෙවෙයි අත නැති පැත්තට ගැටෙන්න තමයි පටිය අල්ලගන්නේ. එතකොට ඔයාලා එක අංශයකට පටිය ටැග් කරන්න. ඔයාලගේ ඉනමට ප්‍රමාණයට අඟල් 20ක් පමණ එකතු කරලා මේ විදිහට පටියක් මහගන්න. ඔයාලට පටිය අවශ්‍ය පළල දෙකෙන් ගුණ කරලා අඟලක මැහුම් වාසි එකතු කරලා තමයි අපි පටියට අවශ්‍ය රෙදි කොටස කපා ගන්න. අත නැති පැත්තට ගැටෙන විදිහට මේක ටැග් කර ගන්න ඕනේ. එතකොට මේ පැත්තේ සයිඩ් එකට තමයි ඇල්ලෙන්නේ. ඇල්ලෙනකොට මෙතනට එන නිසා මේ පටිය ටිකක් කොටටත් ඉන්න වටින්ම වෙල ඉස්සරහට එනොත් මේ පටිය ටිකක් දිගටත් ඔයාලා මහ ගන්න. කියලා ටැග් එකක් දාගන්න. පටියත් අල්ලගත්තට පස්සේ ඉතින් අපේ ගවුමේ වැඩ ඉවරයි. ඔයාලත් මේ ගවුම මහලා බලන්න. ඔයාලට මොනවා හරි මහගෙන යනකොට ගැටලුවක් තිබ්බොත් මට කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මම පුළුවන් හැම වෙලාවකම ඔයාලට රිප්ලයි කරනවා. ඉතින් මේ වගේ මැහුම් වීඩියෝ දිනපතා බලන්න. ඔයාලා තාමත් මගේ channel එක subscribe කළා නැත්නම් subscribe කරන්න. ඒ වගේම ළඟම තියෙන all කියන bell icon එක click කරලා තියාගන්න. එතකොට තමයි මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක වටිනා ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් share කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් මම ආයෙත් ඉක්මනට මෙන්නම්. මගේ වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි.